අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ IM Smart Kitchen YouTube channel එකත් එක්ක. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවා හරිම ලේසියෙන්, ඒ වගේම ඉතාමත් පහසුවෙන් රසවත්ව හදාගන්න පුළුවන් රෙසිපි එකක්. මේ තියෙන්නේ අද මගේ රෙසිපි එකට ඕන කරන දේවල්. ඉතින් මේ ගෝවා මැල්ලම හදාගන්න අපි ටිකක් ලොකුවට ගෝවා කපා ගන්න ඕන. මේ බලන්නකෝ මම ගෝවා කෑලි කපලා තියෙන ප්‍රමාණය. ගෝවා වලට අමතරව අපිට මේ මැල්ලම හදාගන්න කපාගත්ත ලුණු ටිකකුයි, ඒ වගේම දිග අතට කපාගත් අම්මිරිස් කරල් දෙක තුනකුයි, තව කරපිංච ටිකකුත් ඕනි කරනවා. මේ බලන්නකෝ මගේ ගෝවා කෑලි වල ප්‍රමාණය. මීට වඩා පුංචිවට කපාගත්තොත් එහෙම ගෝවා කෑලි ටික බෙරි වෙන්න ගන්නවා. ඒ නිසා මේ වගේ ටිකක් ලොකුවට කපා ගන්න. දැන් මම කපලා තියාගත්ත ගෝවා ටික ඔක්කොම අපේ මැල්ලුම හදාගන්න තාච්චියට දාගත්තා. ඒකටම ඔයාලගේ රස අනුව ලුණු ටිකක් දාලා මේ වගේ හොඳින් කලවම් කරගන්න. මම නම් මෙතනදී ලුණු තෙහඳි භාගයක් විතර තමයි දාගත්තේ. මෙතනදී මම නන්ස්ටික් වාචනයක් වෙනුවට ඇලුමිනියම් තාච්චියක් පාවිච්චි කරේ. මට චූටි වෙනසක් දැනෙනවා මේ ඇලුමිනියම් තාච්චියක මැල්ලුම හදනකොට නන්ස්ටික් එකේ හදනට වඩා පොඩි රසය වැඩි ගතියක් දැනෙනවා. ඊට පස්සේ ගෑස් ලිප ඔන් කරලා විනාඩි 3ක් විතර මැල්ලුම් ටික මැලවෙන්න මේ විදිහට ලිපේ තියලා තියෙනවා. ඔයාලට පේනවා මේක මේ විදිහට ටික වෙලාවක් මැලවෙන්න තිබ්බාම මැල්ලුම් වලින් වතුර බේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ලිප නිවලා මැල්ලුම් ටික ඔක්කොම මේ විදිහට එක තැනකට අයින් කරගෙන හැන්දෙන් මේ විදිහට මැල්ලුම් ටික තද කරලා මේ බේරෙන වතුර ටික ඔක්කොම අපි අයින් කරගන්න ඕන. දැන් ඔයාලට පේනවා මේකේ කොච්චර වතුර ප්‍රමාණයක් එකතු වෙනවද කියලා. මේ එකතු වෙන වතුර අපි වෙනම වාචනයකට අයින් කරගන්න ඕන. මේ විදිහට වතුර අයින් කරපුවාම ගෝවා වලින් එන අප්‍රසන්න ගඳ වගේම ඒකේ තියෙන තෙත ගතිය අඩු වෙලා යනවා. ගොඩක් අය මේ හේතු නිසා ගෝවා කන්න කැමති නෑනේ. ඒ වුණාට මේ විදිහට හදලා බලන්න. ඒ කන්න අකමැති අයත් අනිවාර්යෙන්ම මේකට කැමති වෙනවා. බේරිලා තිබුණු වතුර ටික ඔක්කොම අයින් කරගත්තට පස්සේ අපි ආයෙත් ලිප ඔන් කරලා විනාඩියක් විතර මැල්ලුම් ටික ලිපේ තියෙනවා. එතකොට ඉතුරු වෙලා තියෙන තෙත ගතියත් වාෂ්ප වෙලා යනවා. හැබැයි ඕගොල්ලෝ මේ වෙලාවේදී මේක ගැන ටිකක් සැලකිලිමත්ව ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉක්මනට මේක අඩිය අල්ලන්න බලනවා. දැන් අපේ ගෝවා එක මැලවිලා ඇති. මේ බලන්නකෝ. දැන් මේ තාච්චියේවත් පුංචිම පුංචි තෙත ගතියක්වත් නැහැ. මේ ගාන වෙනකන් ඔයාලා ගෝවා ටික මලව ගන්න ඕන. දැන් අපි මලවගත්ත ගෝවා ටික මේ වගේ පිඟානකට අයින් කරගන්නවා. ගෝවා ටික ටෙම්පරාදු කරන්න මම මේ තාච්චියමයි පාවිච්චි කරන්නේ. ආපහු ගෑස් ලිප ඔන් කරලා තාච්චියට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියෙනවා. මේ විදිහට තෙල් ටිකක් දාලා ඒකට අබ ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න දැන් අපි දාගත්ත අප ටික පුපුරනවා. මේ වෙලාවේදී කපලා තියාගත්ත ලුණු ටික ඉස්සෙල්ලාම අපි මේ තෙල් එකට එකතු කරගන්නවා. ලුණු ටික මේ ගානට ටෙම්පරාදු වුණාට පස්සේ කපලා තියාගත්ත අමුමිරිස් ටිකත් අපි ඒකටම දාගන්නවා. ලුණුයි අමුමිරිසුයි ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි ඒකටම කරපිංච ටිකක් දාගන්නවා. ඔයාලට පේනව නේද? අපේ ලුණුයි අම්මිරිසුයි කරපිංචයි ටික දැන් ගානට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ලුණු ටික ගොඩාක් රන්වන් පාට වෙනකම් බැදෙන්න තියන්න. ඉතින් මේ ගානට ටෙම්පරාදු වුණාම අපි කලින් මලවලා තියාගත්ත ගෝවා ටික මේකටම එකතු කරගන්නවා. දැන් අපේ ගෝවා එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් රස බලන වෙලාව තමයි. ඔයාලට පේනව නේද? මේකට තියෙන්නේ හරිම ලස්සන පාටක්. ගොඩක් දෙනෙක් ගෝවා එක එක විදිහට කාලා ඇති. ඒත් 99%ක්වත් මේ විදිහටම හදලා නැතුව ඇති.
ඔයාලත් මම මේ කියලා දුන්න විදිහට ගෝවා හදලා බලන්න. ඒ වගේම රස ගැන කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මගේ රෙසිපි එකට කැමති නම් යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. අතට ගිහින් එන්න. බයි බයි.